මාළු බේරගමු. එපා උගේ ආහාර දාමිනේ සර් එක අපිට අදාළ නැහැ ඒක. වැඩිද? මාළු බේරගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම දැන් ටිකක් ගන්න. කණේ. ඔව් ටිකක් කොට ඉන්න වැඩි වෙනවා. මොකක් ගිලින්නේ අපි ඉන්නේ තරහින්. ඔව් මැරෙන්නේ නැහැ. පොඩි ආහාර විතරද? දැන් ගිලින දැන් ඔළුව පැත්තට ආවට මොකද්ද මන්නේ කන්නේ? මොකද බඩුවන්නේ? කණේ මඩිය. කණේ නෙමෙයි මඩිය. හරි දවසම කිව්වේ ගිල්ලා හොදද? ඒ බේරවද බං? එපා. දැන් අnder. ගිලින බැරි වෙන්නේ. සංසාර ගමනේ මේ පණ පිටින් දැන් ගිලිනොන එකක් නේ? ඔව්. ඔක බඩේදීත් පණනේ? මම මේක ගිරින්නත් ඕන අරපක් කියලා. ඉතින් බලාගෙන ඉන්න අල්ලනවා කොහොම අරවන්නේ. කියන්නේ දැන් උන්ට ෂුවර් එකක් තියෙනවා අපි කරදරයක් කරන්නේ නැහැ කියන්නේ. දැන් බෝකු එට එනෝනේ. පොලේ නේ රට ගොනේ තෝක. පොලේ තිබුණා රයට ගිහලා කරා. ඌ අර යන්න බෑ කොහොමද? ඈ දකරනෝනේ. උන්ගේ ආහාර දාමේ ඔය. මෙතනින් එහාට ගිය ගමන් උෂ්ණ ඉර වෙනවා. අන්නවා ඉස්සලා ගියේ අන්න රේ ගියා විදුලි වේගයෙන් යනද? ඉන්නලා වගේ යනවත් දන්න දැන් ඇත්තද? ඒක තෝත් ප්‍රතිචවිච්චද්ද? කොහොමද උගේ ආතල්ලේ? අන්න සර් තාම මිරිලා නේද ඒක උදේට කොච්චර විඳවනවද? මට තමයි කියන්නේ. අර ගස්සන දැක්කද? එහෙම